කොහොමද කෙට්ටුනේ? ඔව් ඒක දැන් මම හිතන්නේ ඒක මේ දවස්වල මට උත්තර දීලාම එපා වෙච්ච දෙයක්. ඉතින් මම වසර ගණනාවක් මම හිතන්නේ මගේ ශරීරයේ බර අඩු කරගන්න විවිධ දේවල් කරා. විශේෂයෙන් විවිධ ටැබ්ලට්ස්, ඉන්ජෙක්ෂන්ස්, ජිම් වලට ගියා, එක්සර්සයිසස්, යෝගා හැමදේම කරා. හැබැයි මම හිතන්නේ අපි කොයි දේ කරත් අපි කටපාලනය කරගන්න බැරි වුණාම අපිට ඒ දේවල් කරන්න අමාරුයි. ඉතින් අවසන් වතාවට මම හිතන්නේ මම පිටරට ගොඩක් යන කෙනෙක්. ඒ අය මම ඒ ශල්‍ය කර්මය ගැන දැනගත්තේ එතනදී. ඉතින් පොඩි ශල්‍ය කර්මයක් කරා ශරීරේ. ඉතින් ඒ හරහා තමයි මාස 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත කිලෝ 130ක් හිටපු මම කිලෝ 80කට අඩු වුණේ. ඉතින් ඒ වෙනස තමයි දකින්න තියෙන්නේ. ඒ වෙනසට තමයි හැමෝම කැමති. මොකද මේ ඉන්ඩස්ට්‍රිය අපි හැමෝම ලස්සනට ඉන්න කැමති අය. ඉතින් ලස්සනට අඳින්න කැමති අය. ගොඩක් අයට ඒකට බාධාවක් වෙලා තිනවා. තමන්ගේ ශරීරයේ හැඩය, ශරීරයේ ආරෙන් අපේ ආරෙන් එන ශරීරය, ඉතින් ඒ වගේ පෞල් ජාන වලින් එන ශරීර හැඩයන්. ඉතින් ඒ දේවල් වෙනස් කරගන්න ගොඩාක් අය උත්සාහ කරනවා. ඉතින් අපි බොහොම සංස්කෘතියක් එක අපිට ලොකු ආහාර රටාවක් තියෙන ජාතියක්. ඉතින් ඒ නිසා අපි හරි කැමති රස දේවල් කන්න, විවිධ දේවල් කන්න. ඉතින් මම කියනවා මේ වෙලේ කැමති අයට මම කියනවා ඒ ශල්‍ය කර්මය කරලා ඔයගොල්ලන්ගේ හැඩය ලස්සනට හදාගන්න සහ එහෙම කරන්න ඕනේ ඔයගොල්ලන්ට කටපාලනය කරන්න පුළුවන් නම් මේ හැමදේම ලස්සනයි. ඉතින් ඒ නිසා ඒක තමයි කියන්න තියෙන්නේ. මොකද මට මේක කියන්න ඕන වුණා මට ෆෝන් එකට සහ මට මෙසෙන්ජර් වලට මට ගොඩාක් අහන්නේ කොහොමද කෙට්ටුනේ කියලා. ඉතින් මම එහෙම කවදාකවත් මම දන්න දෙයක් කාටවත් නොකිය ඉන්නේ නැහැ. ඉතින් මේක ශල්‍ය කර්මයක් කරා වුණ දෙයක්.